Hello friends, welcome back to another gameplay video. ඉතින් අද විල ගන්න යන්නේ සූව normally කියන මේ game එක. ඉතින් මේ game එක අපිට තියෙන සත්තු අත්තක තමයි. හැබැයි සත්තු නම් ඉඳි දන්නේ කමන්නේ. හොර සීන් එකම පොඩ්ඩක් බයයි. ඉතින් හරිද? අපි මේ game එකේ අපිට දාලා ජනේ task බලමු ගිහිල්ලා. ස්ටීරින් වීල් එකක්ද? නෑනේ pipe එකක දාන කරකන එකක් වෙන්නේ. අර පැත්තේ ටාස්ක් එකක් වෙනවා අපි ඒකටත් යන් මේ ගේම් එක ඔයාලා Play Store වල සර්ච් කරලා ගන්න පුළුවන් App Store නම් තියෙනවද දන්නේ මේක ෆෑන් මේඩ් ගේම් එකක් හරි එහෙම මොකක් හරි නැති මේක රියල් ගේම් එක මේක නෙමෙයි සුවනෝමලි කියලා වෙන ඔරිජිනල් ගේම් එකක් තියෙනවා ඒක PC version එක විතරයි මම හිතන්නේ තියෙන්නේ දැන් තියෙන්නේ මේ fake fan made game එක මම හිතන්නේ මොබයිල් එකකට දීලා කමන්නේ ඉතින් ෆේක් වුණත් මම හිතනවා සාමාන්‍ය දුරකට හරි ඇත්ත එක වගේ ළඟින් යනවා ඇති කියලා බලමු ප්ලේ කරලා ඉතින් හැමතැනම ටාස්ක් පෙන්නන අපි ඉතින් වල ගිහිල්ලා බලමු මොකක්ද දන්නේ නැහනේ මම මේ ගේම් සවුන්ඩ් නැති කරලා තියෙන්නේ මොකද මේකේ ගේම් සවුන්ඩ් පොඩ්ඩක් වැඩි හරිද යාළුවෝ එතකොට මම කියන එක වැඩි ඇහෙන්නේ ඔයාලට ඉතින් ගේම් සවුන්ඩ් එක නැති කරලා තියෙන ගණන් ගන්න එපා ඉතින් මෙන්න මෙතන නේ වීල් එක ඒක තමයි මම හිතුවා පයිප් එක වෙන්නද කියලා ආයෙ ටාස්ක් එකක් පෙන්නන යමු තාම හොල්මනන්න හිටියේ නෑ හැබැයි කියන්නේ ජම්ප් ස්කෑර් එකක්වත් ආවේ නෑ දිවිල්ලක් එහෙම ඇති හොඳට මේකේ සත්තු ඉන්නවා කියන සීන් නෑ නේද සූ කියන්නේ සත්තුනේ සූව normally කියන්නේ සත්තු සීන් එකක් නේද දිවිලි එහෙම ඇති අයියෝ මේ ඩයලොග් එකෙන් උත් ඉන්න දෙන්නේ අපිට බලහංකෝ වීඩියෝ එකක් කරද්දිම ඔහම අඩෝ බේහු අඩේ යකෝ අඩෝ මොකද්ද වංගේ ඒ මොකද දන්නේ අර මහසෝන ගෙහුවාගේ නිකන් එකපාරට දුවා ගන්නවත් තිබ්බේ නෑ නේද දැන්නම් පොඩ්ඩක් බයලා ඉන්නේ හරිද මොකද මම ඊට කලින් හොරර් ගේම්ස් බලලා විතරයි තියෙන්නේ ගහලා නෑ මේක අනික සාමාන්‍ය හොරර් ගේම් එකක් මේකේ අර ග්‍රැනී වගේ නෙමෙයි මේක සාමාන්‍ය හොරර් එකක් සාමාන්‍ය හොරර් එක ඔහොම ඌ ඉතින් දැක්ක ගමන් දුවා ගන්නවත් බැරි වුණානේ බා මේ එක්ස්රේ එකකින් අපිට එහෙම ඉන්න තැන් බලාගත්ත හැකි හරි ඌ වරහෙට යනවා අපිට යන්න කියලා තියෙන පෙන්න තැනට අපි යමු හිමීට ඉස්සෙල්ලා දිහාට බලා ගන්න බැරුණා මොකද කරලා තියෙන්නේ කියලා කෙලියනේ මේ සුවනෝමලි ඔරිජිනල් ගේම් එක නම් ඔයාලට YouTube එකේ සර්ච් කරලා උනත් ගන්න පුළුවන් මම හිතන්නේ එහෙම ඇති මේක ඔරිජිනල් ගේම් එක නෙමෙයි තව දෙයක් තමයි මේ ලයිට් එක නිකන් අර තුවක්කුවක් විදිහට එඩි තියන්න පුළුවන් හරිද මොකද කියන්නේ මම ටෝච් පත්තු ගන්න කියලා කියන්නේ maybe I need a light හරි පත්තු කරමු පාස්වර්ඩ් එකක් ඇතිවල් දාලා තියෙනනේ සමහර ගේම් වල අර මේකෙත් එහෙම මොකක් කරන්නේ නැත්තේ ටෝච් වලින් තමයි පාස්වර්ඩ් එක ගහලා ඇත්තේ ප්ලේ කරලා බලමු ඉතින් ඒ තාම එකක්වත් ඇරුන්නේ නැහැ මේක පත්තු කරමු ඒක ඇරුන්නේ නැහැ එහෙනම් ඊළඟට මේක අපි අර පිළිවෙලට කරන් යන්න මේකයි එතකොට හරියට එහෙම වෙන්නේ නැති ඒත් නෑ ඊපස්සේ මේක පත්තු කරහම මේකයි ඒත් නෑනේ අරු ඉන්නවද කියලා බලන්න ඕනේ සැනින් සැරේට මොකද ඉතින් වැඩි අතරතුර කෙලියොත් එහෙම ඇඹුලට යන්න වෙනවනේ මම හිතන්නේ එහෙම වෙනවද නේ සාමාන්‍ය ගේම් එකක එහෙමනේ මේක ෆෑන් මේඩ් හින්දා එහෙම නෙමෙයි වෙන්නත් පුළුවන් ෆෑන් මේඩ් channel නිකන් ඩෙවලොපර් කෙනෙක් හදන්න ඇති ඉතින් ඒ වුණාට මේක නිකන් අර ෆෑන් මේඩ් ගේම් එකක් වගේ ඒ දෙකත් නෙමෙයි
කතාවෙන් කතාව වරු ළඟට ඉදන්නේ සෙනසෙර මේ ස්ට්‍රේකෙන් බලන්න පුළුවන්. හරිද අපිට ඒ කියන්නේ ටෝච් එකේ වැඩ තුනක් වෙනවා බං. ටෝච් එකක එළිය දෙන්නත් පුළුවන් අපිට ආයෙ ෆයර් ගන් එක ෂූට් කරන්නත් පුළුවන් අර නිකන් අර එක්ස්රේ මැෂින් එකකින් වගේ අර තුවක්කුවේ ටීවී කෑල්ලක තියෙන නිකන් කැමරාවක් වගේ ඒකෙන් අපිට සතු වෙන දැන් හොඳට බලා ගන්නත් පුළුවන් හැකියාවක් දීලා තියෙනවා මේ ගේම් එකේ සුවනෝමල් ගේම් එකෙත් එහෙම තමයි මේ තුවක්කුවමයි තියෙන්නේ ඒකේ නම් හැබැයි සත්තු ගොඩක් ඉන්නවා ඒ කියන්නේ සත්තු වත්තකට යන්නේ අපි මේක හැර සත්තු වත්තකට කියලා හොයන්නත් බෑනේ අපි ඉන්නේ නිකන් පාක් එකක ඉන්නා වගේනේ මොකද්ද බං මේක පා වෙනවා ඩේ අරු කොයි එළිය හරි කෙල්ල නැගන් දැන් මේක හරි ගස්ස ගන්න බෑ ඒක හරි ගෙත් නෑනේ මන් එක මර බලන්නේ අර යාගයක් අය කරන්නත් දන්නේ නැහැ මෙතන තියෙන්නේ එහෙමත් තියෙනවා සමහර විට අර ගෙහිම් වල එහෙමත් ඇතිනේ බා යාගයක් කරලා හරි ඉතින් එපා වෙනවා හරිද බා මේක මම හිතනවා ලොන් ගේම් එකක් වෙන්නද කියලා එකක්වත් හරි ගියේ නෑ තාම අර ගල් මූසලයන් අර ඈත ඉන්නවා මේ පැත්තෙන් ඒවා උඟු ළඟට එන්න වගේ හදන්නේ නිකන් මට බලමු පොඩ්ඩක් ආයෙ ගිහිල්ලා අර ඈත මේ ටෝච් එකෙන් නිකන් බලන් ළඟ ඉන්දියත් ඈත පේනවා වගේ පේන්නේ මේ හෙනම 아무තුයි ඒ ටෝච් එක නම් මේ ඉරවල් මොනවද බං ඒ ඉරවල් හෙන උඩක් තියෙනවා සූනෝ ඇනෝමලි ගේම් එකේ වගේමයි ඒකෙත් තියෙන්නේ ලොකු සත්තු අත්තක ලොකු දොරක් තියෙනවා හරිද මම ඒක ෆුල් ගේම් ප්ලේ කරන්න බලලා නෑ සාමාන්‍ය චුට්ටක් දන්නවා ඒකේ මේ සත්තුන්ගේ කූඩු වල තමයි යතුරු කෑලි තියෙන්නේ ඒ ලොකු යතුරක් කෑලි 20කට කොහොමද කඩලා සත්තුන්ගේ කූඩු වල දාලා තියෙනවා මෙන්න මේ වගේ ඉරි ඉරි පේන්නේ අංගියගේ ඉරි ඉරි පේන තැන් වල තමයි ඒ කෑලි තියෙන්නේ සත්තු කූඩු වල තියෙන්න පුළුවන් හැමතැනම තියෙන්න පුළුවන් මම හිතන්නේ මේකෙත් එහෙම වෙන්න ඇති කියලා හිතනවා බලමු ඉතින් ප්ලේ කරලා මොකද අපිට මේකේ ටාස්ක් කරන්න පෙන්නනවනේ ආයෙත් හිට පිටරම මොකද මේ වෙලා තියෙන්නේ එහෙම ගේට් එක කොළ වලට දිලසෙන්නේ ඒක අපි එද්දි ඇරලා තිබ්බට දැන් කවුරුහරි ලොක් කරලා කියලා තමයි මු කියන්නේ නා මම දැකනේ හිටියා වගේ නෑ නෑ මම බලන්නේ නම් අර පැත්තට පොඩ්ඩක් හැම තිස්සෙම පොඩ්ඩක් අවධානයෙන් යන්න ඕනේ හරිද මම නැත්තම් මේක කෙල්ලනවා කොහෙන් ඉඳලා කෙල්ලනවද දන්නේ නෑ සානයයි අම්මර බීම් එක ළඟ ඉඳලා තියෙන්නේ මම බලන්නේ ආයෙත් දැක්ක දැන් දුර ආයෙ ළඟ වගේ ආයෙ කැමරාවෙන් බලද්දි ආයෙ දුර නිකන් බලද්දි ළඟ වගේ මල් පේනවද දන්නේ කැමරාවෙන් බලද්දි දුර නිකන් බලද්දි ළඟ අර ඉන්නේ පේනවද දන්නේ පොඩ අඳුර වැඩි මේ ගේම් එක මේ නයිට් විෂන් එකකින් බලද්දි තමයි ඒක පේන්නේ හරියට පාර හොයාගන්නත් බෑ බය වුණාම මූණන් අර ෆයර් එල්ලා පස්සෙන් පන්නන්නේ නැහැ ළඟට ගියොත් විතරයි මම හිතන්නේ ඇවිස්සෙන්නේ ඉස්සෙල්ලත් මම ගේ ළඟට ගිහින් ඉඳන් ඇවිස්සුනේ හරි ඌ අර හිට කැපුණා අපි ඇසරේ ගියාම පහන් දැල්ලන්න බෝධි පූජාවට තාම වැඩේ අහුන්නේ මට මොකද්ද කරන්න තියෙන්නේ කියලා හරියනවා අඩේ මොනවද අඩ මන් දන්නේ නැහැ අක පිටිපස්සෙන් ඇවිල්ලා ගැහුවා මෝඩ මුසලයා හරි ඉතින් ආයෙ යම දෙවෙනි පාරටත් අහුණා අරු අර යනවා මම හිතන්නේ බං මේක ලොන් ගේම් එකක් වෙන්න ඇති හරිද මම මේකේ පාර්ට් 2 ගේන්නම් මේක දැම්ම මට ඉවර කරගන්න පුළුවන් වුණොත් මේක ලොන් ගේම් එකක් නෙවෙයි වෙලා එතකොට ආයි පාර්ට් 2 ගේන්නේ බලමු ඉතින් මොකද්ද වෙන්නේ ගේක අවසානයේ තමයි බලන්නේ මම හිතන්නේ මේ ලොන් ගේම් එකක් වෙන්න ඕනේ බලමු එහෙම කියන්න බෑනේ ඉතින් ගේම් එකේ පේන විදිහට වරුණන් අර හෙට ගිහිල්ලා ඇතරම මේ කැමරාවත් පිස්සුනනේ බං ඌ නිකන් ළඟ ඉන්න එකත් ඈත පෙන්නනනේ ඒකනේ අවුල
දන්නේම නැතු ළඟට ගිහිල්ලා සෝල්මුණයි. අවුලක් නෑ ඔලන්නේ මේ කෑල්ල මේකද මේකයි පත්තු කරමු ඕන ඒකනේ මේක පත්තු කරමු ඒත් නෑ මම නම් හිතන්නේ බං මේ මගුල මේ මට හොයාගන්න පුළුවන් එක අද මොකද මේක මේ මෙහෙම හොයාගෙන දිනන්න පුළුවන් කන්නේ මේ වෙන්න ඇති බං එච්චර ලේසි නම් මේ ගේම් එක හදපේ ගන්න මොංගල් වෙන්න ලේසියට කරත් ගේම් හදන්නේ නෑනේ චේ මේ අනිවාර්යෙන් හිතා ගන්න බෑ මේ ටෝච් වල කොහොමද මේ ගින්දර ඇවිලෙන්නේ කියලා බලපංකෝ එකත් ඇති නේද මේ උඩ අංක බාරයක් තියෙනවා ඒකත් දන්නේ නෑ බා ඒක පිළිවෙලට දන්නේ නෑ මේක හරි ගස්සන්න තියෙන බලමු තව ටිකක් අවසාන බැරි වුණොත් ඒ විදිහට කරමු නැත්නම් ඉතින් දන්නේ නෑ ඉතින් සදා සොත්ති බවන්තුදේ නේ බා හරියන්නේ මේ කැරෙන්නේ නේ යමුතු මැණික්ක් වගේත් බන්දද බං ඒක ඇතුලේ තියෙන මැණික්ක් වගේ නියන්නේ නේද මම මේ මැණික් අරන් පයින්ඩක් දන්නේ හදන්නේ මේක පත්තු කරා මේ කෙලින් තියෙන්නේ නෑනේ ඒත් නෑ අපිට තාම කිව්වවත් නෑ මොකෙක්වත් කතා කරලාවත් නෑ නිකන් බෑක් ගේම් එකේ සවුන්ඩ් එකකින් අති වෙන්නේ මේක කියලා නෑ නේද එකත් නෙමෙයි තාම හොයාගන්න බැරි වුණා මට ෂේ හරි බං ඉතින් උඹලා තාමත් මේ වීඩියෝ බලන්න ලයික් කරන්නේ නැතුවද මොකද්ද බං ඔය නිකන් තියෙන ලයික් බටන් එක බලන්න මොකද්ද ලෝභ වෙන්න එපා කුහක වෙන්න එපා ඔය නිකන් තියෙන ලයික් බටන් එකට දැම්ම ගිහිල්ලා තට්ටුවක් දාන්න ඊට පස්සේ ළඟ තියෙන subscribe බටන් එකටත් ඔහොම තට්ටුවක් දාගෙන ඉන්න කැමති නම් all press කරලා මම අලුතෙන් දාන හැම වීඩියෝ එකක්ම බලන්න සැදී පැහැදී ඉන්න ඉතින් ගෙදරලා සමහර විට මේ වීඩියෝ එක වැටෙන්නේ බදාදා හරි බ්‍රහස්පතින්දා හරි වෙයි. ඔයාලා මම කලින් දාලා තිබ්බ ඇඟිකින් part 4 එක ගොඩක් කට්ටිය බලලා තිබ්බ ඒක නම් සතුටුයි ඉතින්. තව ඔයාලා දන්න හොරර් ගේම්ස් තියෙනවා නම් ඉතින් ඒවත් මට පහලින් කමෙන්ට් කරන් යන්න. නැත්නම් මාව ඒ හොරර් ගේම්ස් වීඩියෝ එකට මෙන්ෂන් කරනවා මම එතකොට ඒක ගිහිල්ලා බලන්නම්. අම්මට අඩෝ හරි ගියානේ ෆයිනලි උඹෝ දැන්වත් යම ඉතියන්ත මාගේ පිනක්ද කෝදයක් ඔය කන අවසානේ හරි ගියා කොහොම හරි ඔබල මදින් වැටුනොත් පයේද පැනලා බලමු ඕනෑනේ මොකද ගන්නේ මේ දාන්න තියෙනවා දැම්මා මට මොකද වෙන්නේ අඩෝ මොකක්ද ඒ උනේ අයිස්ක්‍රීම් කී ගානින් බලන්න එන මිනි පෙට්ටියකුත් තියෙනවා අයිසෝ සයින් under the blah 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 okay අපිට ආයෙත් ඈත දැනක පෙන්නනවා මම බාණ්ඩෝ අරු ඉන්නවද ඔතන ඉන්නේ ටක් ගාලා ගිය හැකි අපිට ටක් ගාලා ගිහිල්ලා අරගෙනමු මොක වුණත් කමන්නේ දැන් ඉතින් ගේම් එක ඉවර කරන්න තමයි ඕනේ ටක් ගාලා
අම්මා රුබෙන් අයිස්ක්‍රීම් වෑන් එක මේකද අඩේ චූට්ටිම චූටි අයිස්ක්‍රීම් වෑන් එක ලොකෙඩ්ඩෝ අඩෝ ඒක කොහෙන්ද වැටෙන්ට ආයි දැක්කෙත් නෑනේ ඌව රෑත නේද හිටියේ ෆ්‍රෙන්ඩ්ස් කමන්නේ මොකා වුණත් දැන් ඉතින් ගන්න දැන්නේ ගහමු ඉන්නවද පරයා නෑනේ ළඟ පාත නෑ එහෙනම් අපි ඊළඟ තැනට යමු ගවමඩුවක්ද බං මේක සතෙක් ඉන්නවද කවුරු හරි ඇතුලේ ඉන්නවද කරපන් හරි සවලක් තියෙනවා අරෝ වල්ලන්න දැන්නේ වල්ලුවෝ මහා වදයක් වෙලා තියෙන්නේ මන් නම් දැන් වල්මු වරේ කොහෙද උඹ වරේ කොහෙද අර ඉන්නේ ඇද පරයා තෝ පරයා හරි යම මේ ඉන්නේ මේ පොඩ්ඩක් හැංගුණ දැන්නනේ පොඩ්ඩක් බයයි ඉතින් එම එකපාර ළඟට යන්න බෑ ආයෙන අඩෝ ඌ ගන්න මෙන්න මට ටාස්ක් එක වෙන්න නේ කියන්නේ ඌව වලන්න නෙමෙයි තියෙන්නේ එහෙනම් අපි ඌව මරන්න යන්න ඕනේ හි වෙන දෙයකට යමු අර හෙට යන්නේ අරු වල නම් පේන්න ඇති ඕන් දැන් පේනවද හරි නේද කේ මම තියෙන්නේ වල හරන්නේ මට මොකද අපි මේ නිදානයක් ගන්න යන්නේ මේ තියෙන කුකුල් කකුලක් පේනවද නිදානේ කුකුල් කකුල් තියෙන තැන් වල තමයි නිදානේ තියෙන්නේ කියලා කට්ටිය කියලා දෙනවා ඒ නිසා කාටවත් කියන්න මේ නිදානයක් ගන්න යන්නේ ඉතින් ගැම්මට මෙතන තියෙන්නේ නිදානේ මේ තියෙන්නේ හරි කුකුල් කකුල තිබ්බා අන්න නිදාට යන පාර හරි එහෙනම් දැන් මූ කිව්ව විදියට මුට උපරිම වේගෙන් දුවන්නලු කියන්නේ මුගේ දුවන්න පුළුවන් උපරිම වේගෙන් දුවලා දැන් escape වෙන්න තකොත් තියෙන්නේ ඒකනේ ගේට්ටුව පැත්ත පෙන්නන්නේ හරි ඉතින් escape වෙන්න තමයි තියෙන්නේ මම හිතුවා රෙඩි ගේම් එක පොඩ්ඩක් ආතල් ඉතින් ගහලා බලන්න ඒ තවත් ගේම් ප්ලේ එකකින් හම්බෙමු ඉතින් ඔයාලත් ගහලා බලන්න සුව normally හරි එහෙනම් කොල්ලු අපි ගියෝ like කරන්න comment කරන්න share කරන්න follow කරන්න ඔහොම නම් බෑ